අර මේ ගෝන මොල්ලිය නේද? ඔව් ඒක වෙන්නේ. ඔව්. Never understood a word they said. Kept running in the woods alone instead. Somewhere, somehow, I guess I lost it all. Try to keep it up and standing tall. Why don't you stay, stay, 'cause I could really use a friend. Stay, please stay, 'cause my heart really needs a man. Somewhere, somehow, I guess I lost it all. Stay, stay here with me. හයි අපි ලෝකාන්තයට ගියාට පස්සේ ලෝකාන්තයේ ඉඳලා පහළ බලද්දී අපිට ලස්සන ගම්මානයක් පේනවා. අන්නේ ගම්මානේ තමයි නන්පේරියල් කියලා කියන්නේ. ඉතින් නන්පේරියල් වලට කඩියෝ ගිය චාරිකාවත් එක්ක තමයි අද ඔයාලා රැඳිලා ඉන්නේ. නන්පේරියල් පිහිරලා තියෙන්නේ රත්නපුර බදුල්ල වගේ දිස්ත්‍රික්ක 3කට මායිම්ව. ඉතින් මේ නන්පේරියල් වතුයායේ විශේෂ ස්ථාන කිහිපයක් තියෙනවා. ඒකින් එකක් තමයි බේකර්ස් බෙන් කියලා කියන්නේ. බේකර්ස් බෙන් ඒ වගේම දියල්ල ඒ වගේම නැග්‍රට් බංගලෝ එක කියන ස්ථාන තුනම මෙහි විශේෂත්වයක් දක්වනවා. ඉතින් අපි මේ තැන් වලට යන්න කලින් ලස්සන view point එකකට ගියා. ඒ view point එකේ ඉඳලා බලද්දී මාරම ලස්සනට සමනල වැව, බලතුඩුව, ගෝනමුල්ලිය මේ වගේ හැම දෙයක්ම පේනවා. ඉතින් ඔයාලටත් ඒ හැම දෙයක්ම දැන් බලා ගන්න පුළුවන්. ඒ වගේම සමනල වැවේ පැහැදිලි සුපැහැදිලි දර්ශන වගේම ලස්සන නැවුම් වාතාශ්‍රයකුත් අපිට දැනෙන්න පටන් ගත්තා මෙතෙන්ට ගියාට පස්සේ. ඉතින් නන්පේරියල් කියලා කියන්නේ හරිම ලස්සන වතුයායක් වගේම ගම්මානයක්. මේකේ ගොඩක් අය ජීවත් වෙනවා වගේම විවේකානන්ද විද්‍යාලය කියලා විද්‍යාලයකුත් මෙහි පිහිටලා තියෙනවා. වලාතිරයන් එහා කොහෙද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් වලාතිරයන් එහා කොහෙද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්. මේ තියෙන්නේ බේකර්ස් බෙන් එක. බේකර්ස් බෙන් කියලා නම ඇවිල්ලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික වැවිලිකරුවෙක් වෙච්ච සැමුවල් බේකර්ස් කියන කෙනා මෙතන හදලා තියෙනවා මේ බෙන් එක. මේ බෙන් එක නන්පේරියල් වතුයායේ තියෙන 23 වෙනි බෙන් එක විදිහට තමයි සලකන්නේ. නැත්තම් වංගුව කියලා තමයි සලකන්නේ. මෙතනින් එයා එයාගේ අශ්වයාත් එක්කම බිමට ස්ලිප් වුණා කියලා කතාවක් තියෙනවා. අන්න ඒ කතාවත් එක්ක ඔතන බේකර්ස් බෙන් කියන එක හැදුනා කියලා තමයි ගොඩක් අය කියන්නේ. තරංගයක් ලෙසින් නදී බිදී නොයන් සිතින් වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතෙන්. බේකර්ස් බෙන් එකට අපි ආව ගමන් ඉස්සෙල්ලාම අපි කරේ බේකර්ස් බෙන් එකේ ඩ්‍රෝන් ෂොට් එකක් වගේම GoPro ෂොට් එකක් ගන්න ගිය එක. ඉතින් මේ වෙලාවේ හදිසියෙම අපේ GoPro එක හෙල්මට් එකත් එක්කම මේ ඔයාලට පේන බේකර්ස් බෙන් එකෙන් පල්ලෙහාට වැටුණා. ඉතින් අඩි 200ක් වගේ විශාල ගැප් එකකින් තමයි ඇත්තටම GoPro එක වැටුනේ. හැබැයි GoPro එකට වෙලා තිබ්බේ පුංචි හානියක්. පුංචි හානිය කියන්නේ ඩිස්ප්ලේ එක ඩැමේජ් වෙලා තිබ්බා චුට්ටක් ටෙම්ප්ලේට් එක. හැබැයි ඒක හොඳින් වැඩ. මේක GoPro 9 black එකක්. ඇත්තට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. heavy විදිහට යූස් කරන්න පුළුවන් එකක්. ඉතින් මේ වෙලාවේ මගේ මූණත් චුට්ටක් අප්සෙට් වෙලා තියෙනවා. මොකද මං ඒ වෙලාවේ හිටියේ GoPro එක වැටිච්ච සිහියෙන්. ඊට පස්සේ අපේ යාළුවෝ ටික අඩි ගාණක් මෙතනට බැහැලා GoPro එක හොයාගන්න ගියා. ඉතින් මේක ලොකු අවදානමක් සහ එයාලට පුළුවන් වුණා හෙල්මට් එකයි GoPro එකයි හොයාගන්න.
පේරියල් කියලා කියන්නේ නැවුම් වාතාශ්‍රයක් තියෙන ඒ වගේම ලස්සන පරිසරයක් තියෙන ගම්මානයක්. මේක කොච්චර පිරිසුදුයිද කියනවනම් දකින හැම වතුර පාරක්ම මාරම පිරිසුදුයි. ඉතින් ඇත්තටම මේකේ ඊළඟට තියෙන දේ තමයි නැග්‍රා බංගලෝ එක. ඒක ඇත්තටම ගොඩක් ලස්සන එකක්. ඒක ඇත්තටම රිසර්ව් කරලා තමයි යන්න ඕන. ඒ වගේම මෙහි ලස්සන දියැලක් තියෙනවා. ඒකේ නාන්නත් පුළුවන්. ඒකට අපි කියන්නේ නැග්‍රා ෆෝල් කියලා. ලස්සන දියැලක්. ඉතින් මේක ඇත්තටම ලස්සන තැනක්. ඉතින් ඔයාලත් මෙතනට යන්න. ඔයාලගේ මතකයන් ඉතුරු කරලා ගෙනියන හැමදේම අරගෙන ආපහු එන්න. ඉතින් ආයිත් දවසක මේ වගේම දෙකින් හම්බෙන එක ගිහින් එන්න. ආලනුරාවෙන් බැඳිරන් රේකා ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේකා හදවිල කලඹන පෙම් ජල රේකා ඒ විල මැද සීතල සඳ රේකා දැසේ තවරා ආදර රේකා ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේකා නීල පලිඟු කැටනෙත් මිනි රේකා බාල චන්දනී නලලත රේකා නීල පලිඟු කැටනෙත් මිනි රේකා බාල චන්දනී නලලත රේකා